අපිට මෙතන පැහැදිලිවම බලා ගන්න පුළුවන් මේ බෝලිංග බෑන්ඩ් ඉන්ඩිකේටර් එකේ මැදින් යන රේඛාවට ඉහළින් තමයි තවමත් මාකට් එක ගමන් කරන්නේ. ඒ කියන්නේ මෙතන හොඳම තැනක් අපිට ඕඩ් එකක් දාගන්න. හොඳයි ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ සියලුම දෙනාට. එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධයෙන් තවත් ට්‍රේඩින් වීඩියෝ එකක් අදත් මම ඔයාලට අරන් ආවිල්ලා තියෙනවා. අද වීඩියෝ එකේදීත් මම ඔයාලට හොඳ තැනකට ගිහිල්ලා පෙන්නන්නම් හරියටම කොහොමද මේ මාකට් එක තේරුම් අරගෙන ඕඩ් එකකට ගිහිල්ලා ප්‍රොෆිට් එක ලබා ගන්න කියලා. ඒත් එක්කම මුලින්ම මතක් කරන්න ඕන ඔයාලට කොහොමද මේ ප්ලැට්ෆෝම් එකට හරියටම සම්බන්ධ වෙන්න ඕන කියලා. මම මුලින්ම ඔයාලට පැහැදිලි කරන්න ඉන්නම් ඒ පිළිබඳව. මුලින්ම ඔයාලා කරන්න ඕන මගේ channel එකට එන එක. channel එකට ආවට පස්සේ channel එකේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් playlist කියලා තැනක්. ඔයාලා අන්න එතෙන්ට එන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට expert option කියලා අපි playlist එක නිර්මාණය කරලා තියෙනවා. අන්න එතන එකපාරට ටච් එකක් දීලා අතුලට ආවට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ expert option platform එක සම්බන්ධයෙන් මම දැනට කරපු වීඩියෝ සියල්ලම මෙතන තියෙනවා. account එක හදාන්නේ කොහොමද, account එක verify කරන්නේ කොහොමද, account එකට සල්ලි දාන්නේ කොහොමද, සල්ලි ගන්නේ කොහොමද, මේ හැම දෙයක්ම මෙතන ඇතුළත් වෙලා තියෙනවා. ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ අතරින් මම එක වීඩියෝ එකක් අරන් ආව කොහොමද ඔයාගේ නමින් හරියට මෙතන කිනමක් විවෘත කරගන්න කියලා මේ platform එකේදී. මේ වීඩියෝ එක ඇතුළට යන්න. වීඩියෝ එක ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ පහළ තියෙන මෙන්න මේ විදිහට expert option original app download link කියලා. මෙන්න මේ link එක ඔයාලා එකපාරට ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේක original app එක phone එකට download කරගන්න Play Store එක හරහා. ඒ වගේ මතක් කරන ඔයාලා අපේ channel එකට අලුත් යාළුවෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all කියන option එකට දාලා තියාගන්න. එහෙම වුණොත් අපි දාන වීඩියෝ වලට දිනපතා නරඹීමේ හැකියාවක් තියෙනවා. හොඳයි මම දැන් ඉන්න currency එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒක මම දැනට රෝ 9ක මුදලක් මාකට් එකට දාලා ඇස් කරන් ඉන්නවා. තප්පර 30ක වගේ කාල පරාසයක් තමයි මම මේ විදිහට තියාගෙන තියෙන්නේ. මුලින්ම ඔයාලා මේ ප්‍රධාන දේවල් ටික ලෑස්ති කරගෙන තමයි ඕඩ් එකට යන්න ඕන. ඒ වගේම ඔයාලට කියන්න ඕන මෙතන මම ඉන්ඩිකේටර් දෙකක් පාවිච්චි කරනවා. ඊළඟින් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් බෝලිංග බෑන්ඩ් ඉන්ඩිකේටර් එක. පහළින් තියෙන MACD එහෙම නැත්නම් MACD කියලාත් අපි හඳුන්වනවා. ඒ ඉන්ඩිකේටර් එක. මේ ඉන්ඩිකේටර් දෙක පිළිබඳව මම කලින් මගේ channel එකේ වීඩියෝ ගෙනල්ලා තියෙනවා. ඒ ඔයාලට බලන්න පුළුවන්. බලලා අවබෝධයක් අරගන්න. දැන් මෙන්න මෙතෙන්දී අපිට ඕඩ් එකට යන්න පුළුවන් හොඳ අවස්ථාවක්. නමුත් අපි ප්‍රමාදයි. ඒ නිසා මම පොඩ්ඩක් මාකට් එක පල්ලයට ආවට පස්සේ තමයි ඕඩ් එකට යන්නේ. ඒක තමයි මේක තියරිය. අපි පොඩ්ඩක් පල්ලයට එනකන් ඉන්න ඕන මාකට් එක. රයිට් මම මෙතෙන්දී මගේ සල්ලි දානවා. මම ටිකක් පරක් වුණා එතෙන්දී සල්ලි දාන්න. රයිට් මම මෙතෙන් තව පාරක් තව ඕඩ් එකක් දානවා. නෑ ඇත්තටම මම පළවෙනි ඕඩ් එක දාද්දි ගොඩක් පරක් වුණා. ඒක අපි ලොස් වෙලා යන්නත් ඉඩ තියෙනවා. අපි බලමු. දැන් මෙතන වෙච්ච සිද්ධිය වලට පැහැදිලි. මෙතන බෝලිංග බෑන්ඩ් එකේ මැද රේඛාව කැපුවා. මාකට් එක ඉහළට ඒ වගේම පහළිනුත් අපිට සිග්නල් එක ලැබුණා. මෙතන අපි පළවෙනි ඕඩ් එකට යද්දි ඇත්තටම පරක් වුණා වැඩි. ඒක ෂුවර් කරන්න බෑ මේ වෙලාවේ මට. ඔව් අපේ ඕඩ් එක ලොස් වෙලා ගියා. ගැටලුවක් නෑ. අපේ ඊළඟ ඕඩ් එක අනිවාර්යෙන් ප්‍රොෆිට් කරන්න ඕන. ඒක ප්‍රොෆිට් කරවට බලා ගන්න පොඩ්ඩක් 16කට. මාකට් එක අනිවාර්යෙන් ඉදිරියට අප් එකට තමයි යන්නේ. මම පොඩ්ඩක් ඕඩ් එක දාන්න පළවෙනි එක පරක් වුණා. ඔයාලා බලා ගන්න පුළුවන් මාකට් එක ඉහළට ගොඩක් ඇදෙනවා. මෙතන හොඳම අවස්ථාවක්, හොඳම තැනක්. ලොස් වෙලා ගියත් ගැටලුවක් නැහැ. අපි මේක හොඳම තැනකදී ඕඩ් එකට යන්න අනිවාර්යෙන්ම උත්සාහ කරන්න ඕනේ. දැන් හොඳම තැනකදී මට පළවෙනි එක ගන්න බැරි නිසා මගේ සල්ලි නැති වෙලා ගියා. වලට ඒක මෙතනදී දැක්කා. දැන් මෙතන සිද්ධිය මම ගත්තේ ටිකක් උඩ වැඩි පළවෙනි ඕඩ් එක. දෙවෙනි එක නම් මම ටිකක් ගැටින් ගත්තා. ඒක සාර්ථකව අපි ප්‍රොෆිට් කරගත්තා. ටිකක් පහළට ආවම තමයි අපි ඕඩ් එකට යන්න ඕන. අපිට එකපාර ඕඩ් එක දාගන්න බැරි වුණා නම් මම ටිකක් වෙලා ඉඳලා තමයි ඕඩ් එකට යන්න හැදුවේ. නමුත් මම පළවෙනි එකේ ටිකක් පරක් වුණා. දැන් මෙතෙන්ද වලට බලා ගන්න පුළුවන් මාකට් එක මේ මැදින් යන නිල් පාට රේඛාව බෝලිංග බෑන්ඩ් එකේ නිල් පාට රේඛාව කපලා ඉහළට යනවා. ඒත් එකම පහළිනුත් අපිට සිග්නල් ලැබිලා තියෙනවා මාකට් එක ඉදිරියට අප් වෙනවා කියලා. ඒ සිග්නල් ලැබිලා තියෙන වලට බලා ගන්න පුළුවන්. කොළ පාට කැනල් නිර්මාණය වෙනවා මෙන්න මේ විදිහට. කොළ පාට කැනල් නිර්මාණය වෙන කියන්නේ මාකට් එක බයි වෙනවා කියන එකයි, ඉහළට යනවා කියන එක අදහස් කරන්නේ. දැන් මෙතෙන්දී මාකට් එක තවමත් යන්නේ ඉහළට. ඔයාලට ඒක පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් යනකම් අනිවාර්යයෙන් මාකට් එක ඉහළම රැඳිලා තියෙවි. ඒක තමයි මෙතන සිද්ධාන්තය. අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න හොඳම තැන්දි මාකට් එකට සල්ලි දාන්න. පරක් වෙන්න එපා. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියාගන්න. හරි විදියට හරි තැන්දි ඕඩ් එක දාගෙන ප්‍රොෆිට් එකක් අරගන්න. මෙතන අපි කාලය තා පොඩක් වැඩි කරලා තිබ්බත් අපිට මෙතන ලොස් එක වෙන්නේ නැතුව මේක ප්‍රොෆිට් එකකින් ගලව ගන්න තිබුණා. නමුත් මම තප්පර 30කට දාලා තිබුණේ පළවෙනි එක ගත්ත තැන වැරදුනා. රයිට්. මෙන්න මෙතෙන්දී මම ඔයාලට නැවතත් පැහැදිලි කරන්න මෙන්න මේ වගේ සිග්නල් අපිට හැමතැනින්ම ලැබෙන්න ඕනේ මේක
ඕඩර් එකට යන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට ඔළුවේ මතක තියාගන්න. ඒ වගේ තැන්වලදී පහලට එනවා නම් එහෙම තේරුම් ගන්න, ඉහළට යනවා නම් මාකට් එක එහෙම තේරුම් ගන්න. ඒ විදිහට තේරුම් අරගෙන ඕඩර්ස් වලට යන්න. දැන් මෙතන දැනට අපි ට්‍රේඩ් එක දාපු කාල පරාසය මේ විදිහට බැලුවොත් තාවමත් මාකට් එක ලොකු අප් එකක යනවා. වලට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මේක මැදින් මේ විදිහට බෙදුවට පස්සේ බලන්න තවමත් බෝලිංග බෑන්ඩ් එකේ මධ්‍ය රේඛාවෙන් ඉහළ තමයි මාකට් එක තියෙන්නේ. ඒ කියන්නේ මෙතන අපිට හොඳට ප්‍රොෆිට් ගන්න පුළුවන් අවස්ථාවක්. මේ වගේ අවස්ථා මග ඇර ගන්න එපා. ඔයාලට ඕන තරම් මේ වගේ අවස්ථා ඉදිරියේදී හම්බෙවි. ඒවා හරියට බැලන්ස් කරගෙන හරි තැන්දී මාකට් එකට සල්ලි දාන්න. මම වීඩියෝ එක අතර නතර කරන මොනෑම ගැටලුවක් තියෙන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම තෙරුවන් සරණයි.